මේ ශ්‍රී ලංකාවේ දැනට ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙන ජංක් ෆුඩ් නැත්තම් කුණු කෑම කියලා හඳුන්වනවා. ඒවා තමයි බර්ගර්, සබ්මැරීන්ස්, ෆ්‍රයිස්. ඇත්තටම මේවා අපේ රටේ කලින් තිබ්බේ නෑ මීට අවුරුදු 20කට කලින්. නමුත් මේක ලංකාවට ආවේ KFC, McDonald's වගේ ආයතන ලංකාවේ පිහිටෙව්වෙන් පස්සේ මේවා ජනප්‍රිය වුණා. දැන් ලංකාවේ හැම නගරයකම හැම මාර්ගයකම වගේ මේවා විකුණනවා. විශේෂයෙන්ම කොළඹ දෙහිවල අලුත් කඩේ මේ කුණු කෑම නැත්තම් ජංක් ෆුඩ් සෙල් කියලා අපි හඳුන්වන්නේ බර්ගර්, සබ්මැරින්, ෆ්‍රයිස් වගේ ඒවා විකුණනවා. ඒ වගේම ඔවුන් ඒවා මේ Uber සහ Pickme, Uber Food සහ Pickme හරහා ප්‍රොමෝෂන්ස් දෙනවා. එතකොට ගෙවල් වල ඉඳන් විශේෂයෙන්ම ළමයින්ගේ ඉල්ලීම මත දෙමෝපියන් මේවා ඕඩර් කරනවා. ඉතින් මේවා සෞඛ්‍යයට හොඳ නෑ මේ කෑම. ඒවා අධික තෙල් තියෙනවා. ඒ වගේම අහිතකර මූලද්‍රව්‍ය තියෙනවා. නිතර ඕන් කන හින්දා ඕන් මහත් වෙනවා. ඒක ශරීරයට හොඳ නෑ. මොව් වැඩි කල ජීවත් වෙන්නේ නෑ. උන්ට අධ්‍යාපන කටයුතු හරියට කරගෙන යන්න හම්බෙන්නේ නෑ. ඉතින් අපි දැන් මේ අනිත් එක තමයි මේ ජංක් ෆුඩ් නැත්තම් කුණු කෑම විකුණන රෙස්ටොරන්ට්ස් තියෙනවානේ. ඒවා moral hazard එකක්. ඒක ආර්ථික විද්‍යාව අනුව. ඒ කියන්නේ ඔවුන් විකුණන ආයතන නැත්තම් රෙස්ටොරන්ට්ස් ඔවුන්ගේ තීරණ සම්බන්ධයෙන් වග කියන්නේ නැහැ. දැන් අපි තීරණයක් ගත්තාම ඒ තීරණය සම්බන්ධයෙන් අපි වග කියන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය common situation එක. සාමාන්‍ය situation එකක අපි තීරණයක් ගත්තොත් ඒකේ තියෙන ප්‍රතිඵල පිළිබඳව අපි වග කියනවා. මේව තමයි ආර්ථික විද්‍යාව හඳුන්වලා තියෙන්නේ. නමුත් මේ ජංක් ෆුඩ් නැත්තම් කුණු කෑම විකිණීම සම්බන්ධයෙන් මේ රෙස්ටොරන්ට්ස් නැත්තම් හෝටල් ඔවුන්ගේ විකුණලා කරන ප්‍රොමෝෂන්ස් මාර්ගයෙන් Uber, Pickme හරහා විකුණන කරන තීරණ සම්බන්ධයෙන් ඔවුන් වග කියන්නේ නැහැ. ඒවට වග කියන්න ඕනේ රටේ තියෙන නිදහස් ශරීර සෞඛ්‍ය සේවය. දැන් විශේෂයෙන්ම ළමයින්ට විවිධ ලෙඩ හැදෙනවා. ඔවුන් ඊට පස්සේ රජයේ නොමිලේ සපයන සෞඛ්‍ය සේවයෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. එතකොට ඒවට ගෙවන්නේ මේ රටේ බදු ගෙවන ජනතාව තමයි මේවට වග කියන්න ඕනේ. ඉතින් මේ ආහාර විකුණන සමාගම් වලට අපි කියන්න පුළුවන් moral hazard එකක් ඕන ආර්ථිකයට. ඉතින් මේක බැලන්ස් කරගන්න නම් රජය මේවා බර්ගර්ස්, ෆ්‍රයිස් වගේ ජංක් ෆුඩ් විකුණන රෙස්ටොරන්ට් වලට බද්දක් පමනවන්න ඕනේ. රජය අමගින් හෝ පළාත් පාලන ආයතන මගින් මේ නැත්තම් ලංකාවේ පළාත් මට්ටමින් හෝ යම්කිසි බදු මුදලක් නිකුත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක රජය මගින් මේ වචන අහිතකර ප්‍රතිඵල විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් රටේ ජනතාවට දැනුම් දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට දෙමව්පියෝ මේවා ගැන දන්නේ නැහැ. අනිත් එක තමයි දැන් මේ රෙස්ටොරන්ට්ස් ජංක් ෆුඩ් නැත්තම් කුණු කෑම වගේ විකුණන කියන ෆ්‍රයිස්, බර්ගර්, මැක්ඩොනල්ඩ්ස් වගේ කෑම විකුණන රෙස්ටොරන්ට්ස් ඒවා මේ ප්‍රවර්ධනය කරන්නේ නැත්තම් ප්‍රොමෝෂන්ස් කරන්නේ ඒ පිළිබඳව තියෙන YouTube channel එකක් තියෙන එක්කෙනෙක්ට කතා කරලා ඔවුන්ට නොමිලේ ආහාර දෙනවා. නැත්තම් ඔවුන්ට යම්කිසි ගෙවීමක් කරලා නැත්තම් නොමිලේම ඔවුන් ලබා තමන්ගේ ආහාර ප්‍රචාරය කරගන්නවා. ඊට පස්සේ ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බලන ළමයි හෝ වැඩිහිටියන් මේකට පෙළඹ වෙනවා. මොකද මේගොල්ලන් මේ ජංක් ෆුඩ් කියලා ක්ලෝස් අප් එකක් කියලා ලං කරලා කැමරේ කාලෙල මේවයි තියෙන මේ ආසාව වැඩි කරනවා. ඉතින් ඒක ආකල්පයක් ඇති වෙලා මේගොල්ලන් ගෙවල් වල ඉන්න ළමයි දෙමව්පියෝ මේවා ඕඩර් කරනවා. ඉතින් මේක මම හිතන්නේ මේ පිළිබඳ ශරීර සෞඛ්‍ය අමාත්‍යාංශය යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේට ප්‍රතිවිරුද්ධව කටයුතු කළ රටේ ජනතාවට මේ ජංක් ෆුඩ් පිළිබඳව යම්කිසි අවබෝධයක් දීලා ඔවුන්ට සාමාන්‍ය අපේ රටේ තියෙන සම්ප්‍රදායික රයිස් ඇන්ඩ් කරි කියලා අපි කියනවා. ඒ කියන්නේ බත් සහ ව්‍යංජන පිළිබඳවත් ඒවා අනුභව